යන්න රටක් වෙනුවෙන් කඩේ යන්න තමන්ගේ ජන වර්ගය වෙනුවෙන් මම මෙවරු සම්පල්ලියනගේ මම හැමදෙස්සම කියන කතාව. මොකද මේ රට මම හැමදෙස්සම කිව්වා පාලනය කරන්නේ පාතාලේ මැරයෝ ජාවරංකාරයෝකින් මේ ලෝකේ තනි කර තියෙන ජාවාරම. දවස් මම හොඳ අනාවැකියක් කියන්නම් මේ පළමු වැඩසටහනටම. ඒ අනාවැකිය මම හරියටම දැන් කියනවා මේ රජය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මේ වගේ කණ්ඩායම් 436 දෙනෙක් ඇතුළට දානවා. ඔබතුමාට ආණ්ඩුවෙන් තොරතුරු ලැබිලා තියෙනවා. ගෝසන් මේක උග්‍ර අතර හැරෙනවා ලංකාවේ කැළඹීම් සහිත බවක් එනවා. කාලසට්ටියෝගේ පිහිටීමේ ලංකාවේ හිටිය ඩී.එස්. සේනානායක මහත්මයා. ලංකාවේ හිටිය විජය කුමාරතුංග මහත්මයා. ලංකාවේ වුණ ආපහු ඇවිල්ලා තියෙනවා. එක්තරා පුද්ගල චරිතයක්. 436ක් ෆයිල් ඇදලා කොහෙද මොකටද හිරේ දාන්න හදන්නේ? බහුතරයක් පලි ගැනීම. කියන්නේ ඔබ කියන ඕක තමයි ලංකාවේ අවුරුදු 5න් 5ට ආණ්ඩුවක්ම කළේ. මොන දේ කළා හිරේ දැම්මා කියලා ලංකාවේ ආර්ථිකරණ සෙතක් නන්නේ. ජාවරංකාරයෝකින් මේ ලෝකේ තනි කර තියෙන ජාවාරම. දවස් මම හොඳ අනාවැකියක් කියන්නම් මේ පළමු වැඩසටහනටම. ඒ අනාවැකිය මම හරියටම දැන් කියනවා මේ රජය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මේ වගේ කණ්ඩායම් 436 දෙනෙක් ඇතුළට දානවා. ඔබතුමාට ආණ්ඩුවෙන් තොරතුරු ලැබිලා තියෙනවා. ගෝසන් මේක උග්‍ර අතර හැරෙනවා ලංකාවේ කැළඹීම් සහිත බවක් එනවා. කාලසට්ටියෝගේ පිහිටීමේ ලංකාවේ හිටිය ඩී.එස්. සේනානායක මහත්මයා. ලංකාවේ හිටිය විජය කුමාරතුංග මහත්මයා. ලංකාවේ වුණ ආපහු ඇවිල්ලා තියෙනවා. එක්තරා පුද්ගල චරිතයක්. 436ක් ෆයිල් ඇදලා කොහෙද මොකටද හිරේ දාන්න හදන්නේ? බහුතරයක් පලි ගැනීම. කියන්නේ ඔබ කියන ඕක තමයි ලංකාවේ අවුරුදු 5න් 5ට ආණ්ඩුවක්ම කළේ. මොන දේ කළා හිරේ දැම්මා කියලා ලංකාවේ ආර්ථිකරණ සෙතක් නන්නේ.